හරි. පුතේ මේ පොඩි දැනුවත් කිරීමක් කරන්න මේ වීඩියෝ එක කරන්නේ. දැන් අපිත් එක ඔන්ලයින් ක්ලාසස් වල මේ දවස්වල ඉඳපු ළමයි ටික දන්නවා. පහුගිය දවස්වල උඹලත් එක්ක විෂය උන් එක්ක අපි මොනවද කළේ කියන එක සම්බන්ධව කාරණා සියල්ල උඹලා දන්නවා. හරි මේ වීඩියෝ එක දාන්නේ මේ වෙච්ච වැඩ ටිකත් එක්ක අපිට තව එක්සෑම් එකට දවස් 40ක් වගේ තියෙනවා. 40ක් කොට ඔකේ අවසන් දවස් 10 උඹලගේ දවස් 10ක්. හරි එක්ස අපිට කලින් අපිට දවස් 30කට අසන්න කාලයක් තියෙනවා. ඒ කාලය තුල වෙන වැඩ ටික පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ පුතේ. හරි මේ වීඩියෝ එකේ දාන්නේ මේ දවස් ටික තුල මොකද්ද අපි කරන්නේ සහ ඔබට මොකද්ද වෙන්නේ. සරලව කියනවනම් අපි පේපරෙන් ලකුණු 50ක් මේ මාස තුල ගන්න පුළුවන් විදියට මේ මාසේ ලස්සන වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඔබලත් එක්ක අපි මේ දක්වා මාස දෙකක් තිස්සේ කරපු දේවල් එක්ක ඔබට මේ මාස තුල මේ වැඩ ටික ගැන යම් අදහසක් ගන්න පුළුවන්. මම මේ කියන කාරණා ටිකත් එක්ක මොකද්ද වෙන්නේ කියන කතාව. ඉතින් මම කියන්නම් පුතේ අපි දන්නවා මේ වෙද්දි මාස 3ක ප්ලෑන් එකක් අපි වැට්ටියක් පටන් ගත්තා. හරි ඒකත් එක්ක ලංකාව වටේම ඔන්ලයින් ළමයි ටික අපිත් එක්ක සෙට් වුණා. අපි ෆිසිකල් ළමයින්ට අමතරව හරි උන් එක අපි ලස්සනට මේ වෙද්දි පාඩම් ලොකු ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවා. සරලව කිව්වොත් මාස 3න් සිමුළු සිලබස් එක ආවරණය කරන විදිහේ වැඩපිළිවෙලක් අපි පටන් ගත්තා. පාස් පේපර්ස් 1980 ඉඳන් ඩිස්කස් කරමින්. හරි සරලව මේක පාස් පේපර්ස් මත ඩිපෙන්ඩ් වෙලා ගියපු වැඩසටහන. පාස් පේපර්ස් MCQ 1980 ඉඳන් හරි අපි මේ විදිහේ යුනිට් බර ගානක අවසන් කරලා තියෙනවා. අවසාන මාස 3 අපි ප්‍රධානම වශයෙන් එසේ සියලුම ලකුණු ફોකස් කළා. හරි MCQ සහ එසේ ස්ට්‍රක්චර් තුනම යන ගමන් එසේ පට්ට ෆෝකසින් එකක් කරලා එසේ හතරම උඹලට ලියන්න පුළුවන් විදිහට අපි මේ ප්ලෑන් එක තුල හදනවා. හරිතොර මේකේ මේලිම ටාගට් එක එසේ ටාගට් කරලා අවසාන මාසේ අපි ලස්සන ප්ලෑන් එකක් ගහලා තියෙනවා. වැට් ටික වෙන්නේ කොහොමද තියෙන කතාව. මම ඒක ලස්සනට උඹලට පෙන්නන්නම්. හරි මේ දවස් 30 තුල ලකුණු 50ට වඩා හරි ඔබ බිඳුවේ හිටියත් 50ට වඩා ඔබට ස්කෝර් කරන්න පුළුවන් විදිහට අපි වැඩසටහන හදලා තියෙන කොහොමද කියන කතාව මේකත් එක්ක මම පැහැදිලි කරගෙන යන්නම්. හරි බං එකටම කියන්න ඕන මේ අපි මේ වෙද්දි කරපු දේවල් ගැන පොඩි අදහසක් දීලා ඉන්නම්. හරි විශ්වාසයක් හදාගන්න සහ ඉඳපුන් දන්නව මේව කරා කියන කතාව. හරි අපි මේ වෙද්දි පුතේ මාස 2 ප්ලෑන් එකෙන් මාස 3 ප්ලෑන් එකෙන් දෙකක් අවසන් වෙනකොට යාන්ත්‍රික විද්‍යාව, ආලෝකය, තාපය, ධාරාව, ගුරුත්ව ශේෂ, විද්‍යුත් ශේෂ සහ චුම්බක ශේෂ කියන සියල්ලගෙම 1980 ඉඳන් 1980 ඉඳන් හරි 20 25 දක්වා පාස් පේපර් ඩිස්කෂන් එක. හරි පාස් පේපර් ඩිස්කෂන් එක හරි සම්පූර්ණ අවසන් කරලා තියෙනවා. මේක සියල්ල මේ වෙද්දී අපි කතා කරලා තියෙන මාස දෙකක් වගේ කාලයක් තුල. මේ යුනිට් ලොකු ප්‍රමාණයක සිලබස් එකේ යුනිට් වලින් යුනිට් 7කට ආසන්න මේ වෙද්දී අපි සියල්ල වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. මාස දෙකක් තුල. හරි ඒක තුල පුතේ අපි කරන් යද්දී අපි මේ යුනිට් කිහිපයක චූටි කෑලි පොඩ්ඩක් ඉතුරු වෙච්ච කෑලි දෙක තුනක් තියෙනවා. කියන්නේ යුනිට් 95කට වඩා අපි අවසන් කළා. සමහර යුනිට් දෙකක තුනක වගේ අවසන් චූටි කෑල්ලක් අපිට ඉතුරුනා. අන්න ඒක අපි මේ මාසේ බ්‍රහස්පතින්දා 7-9 සෙෂන් වලින් ඒ චූටි කොටස ආවරණය කරමු. මොකද අපිට මේ මාසේ ඒ ටයිම් එක කරන්න වැඩක් නැහැ. හරිද? ඒක නිසා අපි මේ ටයිම් එක අර ඉතුරුන ඔය චුම්බකවල චුට්ටක් ඉතුරුනා පුතේ. හරි ඊට ධාරාව චුට්ටක් ඉතුරුනා. ඔන්න ඔය ඉතුරුන පොඩ්ඩ හරි අපි ඒක ටයිම් එක තුලින් අවසන් කරනවා. ඒකත් අපි ඉස්සරහට සෙෂන් වලින් වෙන විදිහට පැහැදිලි කරන්නම්. එතකොට මේ වෙද්දී අපි මේ ටික මාස දෙකකින් ආවරණය කළා. එතකොට කාටර ළමයෙකුට ඕන මේ හෙන්න සෙෂන් නෙමෙයි මේවයි තියෙන්නේ. පැය දෙකේ සෙෂන් වලින් මේක අවසන් කරලා තියෙන්නේ. එතකොට මේ දක්වා සම්බන්ධ නොවුන ළමයෙකුට උනත් මේවා රෙකෝඩින් අරගෙන ඒව බැලීමේ හැකියාවක් තියෙනවා. නමුත් මම කතා කරන්නේ නේ ඒව සම්බන්ධව නෙමෙයි. මේ පොඩ්ඩ කිව්වේ ඔයාලට පොඩි විශ්වාසයක් හදාගන්න මේ වෙද්දී අපි මොකද්ද කරලා තියෙන කතාව. පුතේ මේ වෙද්දි කරපු සීන් එකනේ. මේ එන්නේ අවසාන දවස් 30 තුල අපි උඹගේ ලකුණු 50ක් ස්කෝර් කරලා දෙන විදිය. මේකේ පුතේ ප්‍රධාන වශයෙන් අඩුම MCQ 15ක් අපි මේකට ඇඩ් කරලා තියෙනවා. අඩුම මම කියන්නේ මේ අඩුම MCQ 15ක් මේ ලකුණු 50 තුලට අපි ඇඩ් කරලා තියෙනවා. අවසාන කරන වැට් ටිකේ. ඒතර MCQ ඉතුරු 35ට අදාළ වීඩියෝස් ටික අරගෙන ඔබට ඕන නම් ඒක ආවරණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒවා තියරි වල ඉඳන් කතා කරලා තියෙනවා. මේ ටිකත් තියරිත් එක්ක කතා කරන්නේ. හැබැයි මේක MCQ 15ක් කොට මේක ඊටහාගේ ලොකු කැපැසිටි එකකින් මේක ඔබගේ අවසාන කරන වැඩේට ඵලදායී වෙන විදිහට වැඩක් කරන්න. මේක මම පැහැදිලි කරනවා මේක කොහොමද එන්නේ කියන එක. ඉතින් ස්ට්‍රක්චර් ටිකෙන් පුතේ අපි ස්ට්‍රක්චර් 4න් 3ක් මේ විදිහ අපි අවසන් කරලා තියෙනවා. හරි? ඒතර අපිට මේ මාස තුල අවසන් කරලා තියෙනවා එක ස්ට්‍රක්චර් දෙකයි ධාරාව සම්බන්ධ ස්ට්‍රක්චර් දෙක කරන්න තියෙනවා. සහ අපි අවසානයේ බොහෝ දුරට මම ඒක 100%ක් ගෙස් කළ කියන්නේ ප්‍රැක්ටිකල් කැම්ප් එක හරහා හරි ඉතුරු කරපු ටිකත් ආයි කිරීමේ කරන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක මම 100%ක් මේකට ගෙස් කළ කියන්නේ මොකද හේතුවක් තියෙනවා. මේ සැරේ අපි එක ස්ට්‍රක්චර් දෙකට දාලා විභාගයෙන් එන්න පුළුවන් සියලුම සෙෂන් වීඩියෝස් 4කින් හෝ 5කින් ඉතුරු ප්‍රැක්ටිකල් තුනම කවර් කරලා තියෙනවා. සම්බන්ධ නොවුන ළමයෙකුට ඒ වීඩියෝස් 4 5 අරගෙන ඉතුරු ප්‍රැක්ටිකල් ටික සියල්ල හදන්න පුළුවන්. මොකද අර එක දවසක එළිවෙල එක ඉඳන් ප්‍රැක්ටිකල් නයිට් එක ගහනව කුවට ප්‍රැක්ටිකල් එක කරාට ඒකට දාලා තියරි පොයින්ට් ටික හැදෙන්න ඕන කාරණා ටික සහ ප්‍රැක්ටිකල් එන විදිය සම්බන්ධව අපිට කරන්න වෙලාව මදි. අන්න ඒක නිසා තමයි මම කිව්වේ ඒක මම අවසානට ප්ලෑන් කරලා කියන්නම් හරියට මොකද්ද වෙන්නේ කියලා කතාව. ඒ මොකක් වුණත් ධාරාව අපිට ඉතුරු වෙච්ච එක මේ මාස වල අවසාන වෙනවා. මේ මාසේ ફોකසින්ම වෙන්නේ ඔය කෝ ප්‍රෝග්‍රෑම් දෙකට වඩා පුතේ එසේ හතරම මේ මාසේ හදනවා. එසේ හතරම හදන්නේ කොහොමද කියලා මම ඉස්සරහට පැහැදිලි කරනවා. ඔය විදිහට තමයි මම ඔබට කිව්වේ ලකුණු 50 මේ මාසේ අපි ස්ටෝර් කරනවා කියන කතාව. ඒතර එකටම මම කිව්වොත්
අපි පුතේ MCQ ටික ස්ක්‍රෝ වෙන්නේ මෙන්න මෙහෙමයි. හරි මේක MCQ ස්ක්‍රෝ කරනකොට මේවා අපි තියරිත් එක්කනේ ඔක්කොම කතා කරන්නේ. තියරි ඉදන් A to Z කතා කරන්නේ. නිසා මේ පාඩම් ටිකෙන් ඔබගේ එසේ ටිකත් හරියනවා. හරි? එසේ ටිකටත් බෑකප් එක දෙන ගමන් තමයි මේ MCQ තියරි ටික හදන්නේ. පුතේ සිකුරාදා අපි ගත්තොත් මෙන්න මේ සෙෂන් ටික මේ විදිහට තමයි යන්නේ. MCQ ප්‍රධාන වශයෙන් ફોකසින් වෙන්නේ සිකුරාදා කියන දවස. සිකුරාදා උදේ 8:30 ඉඳන් සිකුරාදා 4 වෙනකන් සෙෂන් අපි 5ක් මේ මාසෙට කරනවා. මේ මාසෙ සෙෂන් 5ක් කරනවා. ඒ සෙෂන් 5න් හරි ඒක සිකුරාදා දවස් 5ක් අපිට සෙට් වෙනවා මේ මාසෙට. ඒකේ සෙෂන් 5කින් මෙන්න මේ කරුණු ටික ආවරණය කරනවා. ෆස්ට් වීක් එක කියන්නේ මේ එන සිකුරාදා අපි කරනවා පුතේ ආලෝකය අපිට ඉතුරුනා ආලෝකයේ ප්‍රකාශ උපකරණ කියන කොටස. සහ ධාරාවේ සලනගර මීටර්. පුතේ මේසරේ එසේ එක එන්න සම්භාවිතාව වැඩිම කොටසක් මේක. ඒතර මේක අපි MCQ ටාගට් කළ MCQ වලින් අවසන් කළාට මේකෙන් බඩ එසේ වල යනවා සමස්ත පන්නරේ හදනවා. එසේ ඩිස්කෂන් එක මම වෙනම කියන්නම්. ඒකයි මම කිව්වේ මේක MCQ 15ක් කියනකොට ඊට හගේ සෑහෙන වැඩක් මේක තුල තියෙනවා. තියරි එක මේක කතා කරන්නේ. ඒතර ආලෝකය ප්‍රකාශ උපකරණ සහ පුතේ සරලතර මීටර් කියන ධාරාවේ ඔය කොටස් දෙක ෆස්ට් වීකෙන් අවසන් වෙනවා. ඒ කියන්නේ සිකුරාදා. පළවෙනි සතියේ සිකුරාදා මේ පාර්ට් එක අවසන් වෙනවා. පුතේ දෙවන සිකුරාදා දෙවෙනි වීකේදී අපි දෝලනවල තරලඩුවර්චි චලිතය, තරංග චලිතය සහ තරංග ගුණ කියන එක දෙවෙනි සිකුරාදා සෙෂන් එකෙන් අපි අවසන් කරනවා. සාමාන්‍යකෝ දෝලන පාඩමින් භාගයක්. එක සිකුරාදාකින් අපි අවසන් කරනවා. තර්ඩ් වීක් එකේ කියන්නේ තුන්වෙනි සිකුරාදා පුතේ අපි විකිරණය පාඩමේ කෘෂ්ණ වස්තු විකිරණය හා ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන කොටස් දෙකම 1980 ඉඳන් තියෙන පාස් ෆේස් ප්‍රශ්න ටිකත් එක්ක සියල්ල කතා කරලා අවසන් කරනවා. එතකොට අපිට පේන ෆස්ට් වීක් 3 සෙට් වෙද්දිත් ඔබට දැවැන්ත වැඩ තොගයක් මේකෙන් අපිට කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝර්ත් වීක් එකේ කියන්නේ හතරවෙනි සිකුරාදාට උඹට හරි දෝලනවල ඉතුරු කොටස වල නල තන්තු ආශ්‍රිත කම්පන විදි සහ ඩොප්ලර් ආචරණය කියන කොටස් දෙක සම්පූර්ණයෙන් 1980 ඉඳන් පාස් වේ ඩිස්කෂන් එක. මේ සියල්ල පුතේ මේ සියල්ල සිදු වෙන්නේ 1980 ඉඳන් පාස් පේපර් ඩිස්කෂන් එකත් සහ ඊට පැරලලි ඊට සමාන්තරව සියලුම තියරි සමග. හරි මේ දක්වා ඉඳපුන්ට මට මේව කියන්න දෙයක් නැහැ. උන් දන්නවා අපි සුපිරි මැච් එකක් මේ විදිහට ගහලා තියෙනවා. හරි ඒක මම ආයෙ විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒකයි මම මේකේ කරන වැඩ ටික කියාගෙන යන්නේ. උඹලා දන්නවා අපි මේ විදිහේ MCQ සරලව කුවත් පුතේ මේ වෙද්දි අපි MCQ 2000කට ආසන්න ප්‍රමාණයක් මේ මාස දෙකෙන් අපි අවසන් කරලා තියෙනවා. හරි පොඩි SMS වැඩක් නෙමෙයි අපි කරලා තියෙන්නේ. ඒක පත්ත වැඩක්. ඒක මමත් මේ කිව්වට මම මේක කරනවා කියන මොරාල් එකකට ගත්ත ඇරෙන්න මේක මොන හරි කට්ටක් කාලේ කරනවා කියලා තුබත් එක එකතු වුණා විස. හරි මේක හිතනකොට කෙවරක් පේන්න සබ්ජෙක්ට් එක වගේ කතන්දරයක දෙයක් තමයි අපි මේ මාස දෙකෙන් ගැහුවේ මැච් එක. ඒකේ දෙපුන් දන්නවා කියලා මම හිතනවා. හරි ඊට පස්සේ අවසාන සතියේ පුතේ ෆෝර්ත් වීක් එකේ ඔය කිව්ව විදිහට මෙන්න මේ කිව්ව ටිකේ MCQ පොයින්ට් ඔක්කොම කතා කරලා තියරි පොයින්ට් ඔක්කොම කතා කරලා අවසන් කරලා ඉස්සේ එකක් ක්ලියර් පුළුවන් විදිහට හදනවා. පුතේ එතකොට 5th වීක් එක මම පොඩ්ඩක් රිලැක්ස් තියාගන්නවා. ඒක අපිට මේ සෙෂන් වල කිසිම අඩුවක් නැතුව කරගත්තොත් මේක අපි ඉලෙක්ට්‍රොනික කතා කරනවා. හරි මේකේ චුට්ටක් හරි ඉතුරු වුණොත් 5th වීක් එකක් පාවිච්චි කරන්නේ ඒ අඩුපාඩු ටික හදන්න. ඒ කියන්නේ අවසාන සිකුරාදා. හරි ඔන්න ඔය විදිහට තමයි මම අර ඔබට කිව්වේ MCQ 15ට අදාළ කාරණා ටික වෙන්නේ. ඒතර ඔබ හිතන්නේ මේක මේ MCQ 15ක් ફોකස් කරන වැඩක් කියලා. නෑ. මේක පුතේ සමහරක් විතර ලකුණු 40ක් 50ක් දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන් ලකුණක්. නිසා මේක ඔබට සාරි මම අර ලකුණු 50 කියන අඩුම. සමහරක් වෙන ඔබ ෆේල් වෙන්න ඉන්න එකකුත් නම් C එකක් B එකක් මට්ටම අනිවාර්යෙන් මේකෙන් හැදෙනවා. හරි මොකද මේ කතා කරන්නේ MCQ 10ක් 15ක් නෙමෙයි. මේ කියන සෙෂන් ටික ඉවර වෙනකොට MCQ 3400ක් උඹට සෙට් වෙනවා. ඒතර උඹට ඒකෙන් අදාළ MCQ හදන හැකියාව පාව වැඩි වෙනවා. සමහරක් විට BA මට්ටම දක්වා යන්න පුළුවන් වැඩ ටිකක් තමයි මේක අස්සේ තියෙන්නේ. ඊට පස්සේ බං හරි ඔය කතා කළේ MCQ වැඩේ කොහොමද වෙන්නේ කියන එක. ඊළඟට මේ මාසේ ફોකසින් වෙන්නේ එසේ. හරි ප්‍රබලව යන්නේ එසේ. හරි එසේ ටික මෙන්න මෙහෙම වෙනවා. හරි දැන් ඒක මම වැඩේ වෙන විදිහත් එක්කම කියන්න. හරි බං සරලව කිව්වොත් අපි එසේ ඩිස්කෂන් එක මේ මාසේ යන්නේ සඳුදා අඟහරුවාද කියන දවස්. සඳුදා අඟහරුවාද කියන දවස්වල පුතේ රාත්‍රී 7 ඉඳන් රාත්‍රී 9 දක්වා. රාත්‍රී 7 ඉඳන් 9 දක්වා සඳුදාත් සහ අඟහරුවාදත් කියන දවස් දෙකේම සෙෂන් ඕගොල්ලන්ට යනවා. හරි ෆස්ට් වීක් එක කියන්නේ පුතේ හෙටයි අනිද්දායි කියන එක නෙමෙයි. ඒක පොඩක් ඔලි තියාගන්න. ඒතර අපි මේ සෙෂන් එක ඉවර වෙනකොට මේ වීක් 4 ඉවර වෙද්දී සාමාන්‍යයෙන් අගෝස්තු 2-3 වගේ වෙයි. හරි අගෝස්තු 2-3 වගේ වෙයි මේ සෙෂන් ටික ඔක්කොම ඉවර වෙනකොට. ඒතර මේ ෆෝර්ත් වීක් එක අගෝස්තු මුලට යන්නත් පුළුවන්. හරි? ඒතර ෆස්ට් මේ සමුදා අඟහරුවාද කියන්නේ මම මේ වීඩියෝ එක කරන් යද්දි තියෙන සමුදා අඟහරුවාද යන්නේ වෙන සෙෂන් දෙකක්. හරි? ඒක ඔයාලා දන්නවා. මේ ඊළඟ සතියේ ඉඳන් එන වැට් ටික තමයි මේ කියගෙන යන්නේ. පුතේ එතකොට හරි සඳුදා දැන් පළවෙනි සතියේ ගත්ත ෆස්ට් වීක් එකේ සමුදා අඟහරුවාද කියන දවස් දෙක තුල ෆස්ට් වීක් එකේ සමුදා අඟහරුවාද කියන දවස් දෙක තුල අපි ආලෝකය සම්පූර්ණ එසේ 6ක් ඩිස්කස් කරනවා.
ඒතර මේ එසේ ගෙස් කළා මේ ටික කරන්නේ. ඔයාලා දන්නවා මේ එසේ එසේ එක අනිවාර්යෙන් එන්න ඕන ආලෝකයෙන්. හරිද? ආලෝකයෙන් එසේ එක එන්න ඕන. අන්න ඒ නිසා ආලෝක එසේ එක ටාගට් කරලා එකිනෙකට වෙනස් විදිහේ එසේ 6ක් අපි හරි ෆස්ට් වීක් එක තුල කතා කරලා අවසන් කරනවා. සෙකන්ඩ් වීක් එකේදී පුතේ අපි විද්‍යුත් ශේෂ ෆෝකස් කළා සහ චුම්බක දෙකක් ඇතුළත්ව එසේ 6ක් අපි ඩිස්කස් කරනවා. විද්‍යුත් 4යි චුම්බක 2යි එසේ 6ක් ඩිස්කස් කරනවා. හරිද? සෙකන්ඩ් වීක් එකේදී. සෙකන්ඩ් වීක් එකේදී. එතකොට සෙකන්ඩ් වීකේ ශේෂ එසේ 6ක් ඩිස්කස් කරනවා. පුතේ තර්ඩ් වීක් එකේ සමුදාගරුවාද කියන දවස් දෙකේදී විකිරණ එසේ 6ක් කතා කරනවා. විකිරණය පදාර්ථය හා විකිරණ එසේ 6ක් කතා කරනවා. ඒතර මේ බලන්න මේ තනිකර එසේ නෙමෙයි. සැර විභාගයට එන අනිවාර්ය එසේ. ඒතර මේ ඔබ මොන වගේ තැනක හිටියත් මේ සියල්ල අපි ඔබට හදලා දෙනවා. හරිද? ඒකයි මේක පට්ටම වැදගත් වෙන්නේ. හතරවෙනි වීක් එකේදී අපි ඉලෙක්ට්‍රොනික එසේ එක කරනවා. ඒතර ඔබ මේ එසේ හතරට රෙඩි වුණත් මේ එසේ මම දැන් යාන්ත්‍ර විද්‍යාවම ගත්තේ නැත්තේ මේ විදිහ අපි යාන්ත්‍ර විද්‍යාව එසේ සෙෂන් 3ක් කරලා තියෙනවා. හරි ඒ සෙෂන් 3ෙන් පුතේ යාන්ත්‍ර විද්‍යාව අපි කතා කරලා ඉවරයි. එසේ හරිද? ඒක නිසා මම මේ ඒකයි මේක මේ යන්නේ හරි මෙතනින් එහාට තියෙන සෙෂන් ටික. උඹලට කාට හරි ළමයෙකුට මේවට ජොයින් වෙන ගමන් ඒවත් කවර් කරගන්න ඕන නම් උඹට ඒවා කවර් කරගන්න පුළුවන්. ඔක්කොම රෙකෝඩින් විදිහට තියෙනවා. හරිද? ඒව නැතත් මේ මාසයේදී අපි මෙන්න මේකනේ එසේ 4 සම්පූර්ණ උඹට ආවරණය කළ දෙනවා. සරලවකොත් මෙතනම තියෙනවා බං එසේ 24ක්. හරි ඒතර මේ ප්‍රැක්ටිස් එක උඹට මේ සැරින පේපර් එසේ ටික කොට දාලා එසේ ලකුණු 30ම ස්ක්‍රෝ කරන්න අවශ්‍ය විදිහට මේ ප්ලෑන් එක අපි හදලා තියෙනවා. හදිසම් මේක පට්ට සංවිධානාත්මකව අවසාන මාසය තුල ලංකාවක පන්තියක් තුල වෙන්න පුළුවන් දැවැන්තම වැඩපිළිවෙල අපි මේ විදිහට ප්ලෑන් කරලා තියෙනවා උඹලට දෙන්න. මම MCQ වැඩේ වෙන්න විදිහ කියලා දුන්නා. එසේ වැඩේ වෙන්න කියලා දුන්නා. පුතේ ස්ට්‍රක්චර්ඩ් අපි මේ වෙද්දී ස්ට්‍රක්චර්ඩ් 4න් 3ක් ආවරණය කළා අවසానයි. ඔබ දන්නවා අපි ආන්ත්‍ර විද්‍යාව ගෙසින් එසේ කතා කරා, තාපය ගෙසින් එසේ කතා කරා. පුතේ ඊට පස්සේ අපි දෝලන ගෙසින් එසේ කතා කරලා තියෙනවා. සහ ඒවට 1.80 ඉඳන් තියෙන සියලුම ප්‍රැක්ටිකල් අපි කතා කරලා තියෙන පන්තිය තුල. හරි? මේක පොඩි වැඩක් නෙමෙයි. අපිට තව තියෙන ධාරාව සම්බන්ධ ටික කතන්දරේ විතරයි. ඒතර ධාරාව පුතේ අපි සාමාන්‍යයෙන් දවසකින් හෝ දෙකකින් බ්‍රහස්පතින්දා ධාරාව අවසන් කළා. ඉතුරු බ්‍රහස්පතින්දා දවස් දෙකේ අපි පුතේ අර අපිට පොඩක් මිස් වෙච්ච පාඩම් වල කොටස් දෙක තිබිච්ච එක සම්පූර්ණයෙන් ආවරණය කළා දාන්න. ඉතින් ඔන්නෝ විදියට පුතේ හරි අපි මේ අවසාන දවස් 30න් ෆිසික්ස් වලට ගන්න දවස් කිහිපය වෙන් කරලා අරගෙන උඹ මොන විදිය මට්ටමක හිටියත් හරි අඩුම C එකක්. උඹ ෆේල් වෙනවා නම් අඩුම C එකක්. උඹ S එකේ ඉන්නවා නම් උඹට අඩුම B එකකට. හරි උඹ C මට්ටමේ ඉන්නවා නම් උඹට ඒකකට යන්න අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක අපි හදනවා මේ අවසාන මාස තුල. ඒතර මේක මං ආයේ හැලි කියලා පුතේ කරනවාමයි අරක මේක කියලා කියන්න ඕනේ නැහැ. අපිත් එක්ක ලයිව් එකක හිටියා මේ විදි මාස දෙකට ආසන්නව ළමයි යම් සංඛ්‍යාවක්. ලංකාව වටෙම. හරි එක තැනකින් නෙමෙයි ලංකාව වටෙම හිටියා. උන් දන්නවා අපි මේක කොහොමද කරේ කියන කතාව. කිව්ව ක්ලාසස් කරාද නැද්ද? හරි මේ මාස දෙක තුල මොන වගේ දේවල් ටිකක් උඹලත් එක්ක කරේ? කොච්චර මහන්සි වුණාද කියන එක උඹලා දන්නවා. හරි ඒක සාක්ෂි උඹලා. හරි අපි මේ මාස තුල සලකොත් මගේ කිසිම පෞද්ගලික ගමනක් මම අයින් කළා. උඹලත් වලම ලයිව් විඳගෙන මාසෙට දැවැන්ත ලයිව් සංඛ්‍යාවක් ගහලා හරි උඹලා මේ අවසාන මාස තුනේ එදක් ගියා මේ වැඩේට. හරි ඒක නිසා ඒක ප්‍රතිඵල අපි කට්ටියට මං හිතන 20 වෙදි ගන්න පුළුවන්. සහ මේ දක්වා අපේ ප්‍රෝග්‍රෑම් වල ජොයින් නොවුන ළමෙක් වුණත් හරි මේ මැච් එක උටත් ගහ ගන්න පුළුවන්. හරි මල සරලව කිව්වේ. හරි අපි මේ ලොකු ගණක් දාලා නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එකට මේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකට අපි දාලා තියෙන පොඩි මුදලක් අපි දාලා තියෙන්නේ. ලොකු මුදලක් නෙමෙයි. හරි සමස්ත විස්තර පුතේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මට පස්සේ උඹට විස්තර ටික ගන්න පුළුවන් සියලුම. අපි සාමාන්‍යයෙන් පළවෙනි සතියේ ලයිව් ටික ඔක්කොම YouTube හරහා යයි. ඊට පස්සේ පුතේ තියෙන ලයිව් ටික ඔක්කොම හරි www.rwphysics.lk කියන වෙබ්සයිට් එක හරහා. හරි rwphysics.lk කියන වෙබ්සයිට් එක හරහා සියලුම කාරණා ටික යනවා පුතේ. හරි rwphysics හරි rwphysics.com කියන වෙබ්සයිට් එක හරහා හරි ඉතුරු සෙෂන් ටික ඔක්කොම යනවා. ඉතින් ওই ටිකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. WhatsApp නම්බර් එක මම හිතන ඔබට පේනවා කියලා. මෙතන බෝඩ් එකේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඕකට මැසේජ් එකක් දෙන්න මේ දක්වා ජොයින් නොවුන නම් මීට කලින් යුනිට් වල. දැන් මම අර කතා කරලාදී මුලදී කිව්ව උඹලට සෙෂන් ටිකක් පුතේ. හරි මේ අපි මේ වෙද්දි කතා කරලා තියෙන සෙෂන් ටික මම කිව්වා මේ විදිහට මෙන්න මේ සෙෂන් ටික අපි කතා කරලා තියෙනවා. උඹට කාට හරි ළමයෙකුට ඕන නම් මේ සෙෂන් වල ජම් යුනිට් එකක පාස් වේ MCQ ඩිස්කෂන් රෙකෝඩින් ටික අරගන්න. උඹට අමතර වේ ටික අරගෙන ඒ අඩුපාඩු යුනිට් එකත් ආයෙ 8 සෙට් ක්ලියර් කරගන්න පුළුවන්. මේ හැම එකකටම සෙෂන් යාන්ත්‍ර විද්‍යාවට තමයි පුතේ සෙෂන් ප්‍රමාණය වැඩි. මේවට සෙෂන් 3-4 වගේ ආලෝකයේ සෙෂන් 2යි, තාපයේ සෙෂන් 3ක්, හරි ධාරාව සෙෂන් මට මතක විදිහට 2යි, හරි ගුරුත්ව ශේෂ සෙෂන් 2යි පුතේ. විද්‍යුත් ශේෂ නම් සෙෂන් 4ක්. හරි. පුතේ මේ සෙෂන් වල කාට හරි අඩුපාඩුවක් තියෙනවා නම් හරි ඔබට හරි එකක් පාස් වේ ඩිස්කෂන් එක අරගෙන ඉවරලා හදා ගන්න අවශ්‍යයි නම් ඔබට ඒක රෙකෝඩින් ඉල්ලගෙන මේ යුනිට් වල සම්බන්ධ පාස් වේ MCQ ඩිස්කෂන් ටිකත් ඔබට අරගෙන කරන්න පුළුවන්. ඉතින් ඔන්නෝ විදියට තමයි පුතේ අවසාන මාසේ ප්ලෑන් වෙන්නේ. මම හිතුවා දැන් ඔබට ක්ලියර් මේ වැඩේ වෙන්නේ කොහොමද කියන කතාව. හරි මේ දක්වා මේකත් එක මොරාල් ඉඳපු වගේ මේ අවසාන දවස් ටිකත් ඉඳලා අල්ලගනි. අලුතින් ළමයෙකුට ආසයි නම් මොන වගේ මට්ටමින් ඉඳලා නැගිටින්න සෙට් එකක්. හරි අඩුම තමන් වෙනුවෙන් මේ දවස් 30 40 හරි මහන්සි යම්බන්. හරි තමන් වෙනුවෙන්. හරිද එහෙම වුණොත් උඹට ලස්සන අනාගතයක් හදා ගන්න පුළුවන්. එහෙනම් බං ඕ විදිහට තමයි මේ වැස්සිය ප්ලෑන් වෙන්නේ.
හරිද? කට්ටිය පොඩ්ඩක් මහන්සිලා වැඩේට සෙට් වෙමු. උන්න වගේ මේ මාසේ ඇදගෙන යමන්. ඇදන් ගිහිල්ලා ලස්සන හරි මං කිව්වේ ඒ අකුරු පොකුරක් එක්ක විෂය ප්‍රතිඵලෙන් දවසට මට සතුටු වෙන්නත් උඹට උඹගේ රිසල්ට් එක දැකලා සතුටු වෙන්නත් පුළුවන් විදිහට අපි කට්ටිය මොරාල් එකේ මේ වැඩේ අවසන් කරමු. එහෙනම් කට්ටියම හරි ප්‍රෝග්‍රෑම් ටිකෙන් හම්බෙමු පුතේ. කට්ටියම සරණයි.